කොහොමද හැමෝටම ඔන්න අද වීඩියෝ එකෙන් රසට ලස්සනට හරිම පිළිවෙලට චිකන් ඩෙවල් එකක් හදන විදිය තමයි ඔයා දැන් බලන්න යන්නේ. ඉතින් මේක මාරම රසයි. ඒ වගේම ඔයාට පේනවා ඇති හරිම ලස්සන පාටට තියෙනවා. හදා ගන්නත් හරිම ලේසි. ඉතින් අපි ඉක්මනින්ම යමු වීඩියෝ එකට මේක හදන විදිය බලන්න. මම අද මෙතන චිකන් කිලෝග්‍රෑම් එකක් අරගෙන තියෙනවා. චිකන් ටික මුලින්ම හොඳට සීසන් කරගන්න ඕන. ඉතින් අපි මේ විදියට ලුණු කුඩු ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක්, කහ කුඩු ටිකක් දාලා හොඳට මේක මිශ්‍ර කරගමු. අඩුම මේක විනාඩි 20ක්වත් අපි තියන්න ඕන හොඳට සීසන් වෙන්න. එතකොට තමයි අපේ චිකන් ඩෙවල් එක රසටම එන්නේ. ඉතින් චිකන් ටික සීසන් වෙන්න තියලා ඔයාට පුළුවන් ඩෙවල් එකට අවශ්‍ය අනිත් එළවලු ටික කපා ගන්න. සාමාන්‍යයෙන් ඩෙවල් එකකට මේ විදිහට ටිකක් ලොකුවට කොටු හැඩයට තමයි කපා ගන්න ඕන. ඩෙවල් එක හදන්න අවශ්‍ය ද්‍රව්‍යයන් සහ ප්‍රමාණයන් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ නිවැරදි පිළිවෙලට දාලා තියෙනවා. ඒක බලන්න. දැන් මේ විනාඩි 20කට විතර පස්සේ අපි කලින් සීසන් කරගත්ත චිකන් ටික බෙද ගන්න තමයි යන්නේ. ඔයාලට පේනවා ඇති චිකන් කෑලි ටිකක් විතර ලොකුවට මම කපලා තියෙන්නේ. මොකද මේක බෙදුනහම චිකන් කෑලි ටික පොඩි වෙනවා. මේ විදිහට අපි හොඳට චිකන් ටික දැන් බෙදගමු. චිකන් ටික රන්වන් පාට වෙනකොට අපි පරිස්සමට තෙල් බේරගෙන චිකන් ටික බාගමු. ඔන්න අපේ ඊළඟ ස්ටෙප් එක අපි දැන් ඩෙවල් සෝස් එක හදා ගන්නයි යන්නේ. ඒකට අපි කලින් චිකන් බෙදගත්ත තෙල් එකෙන්ම තෙල් චූට්ටක් මේ විදියට පෑන් එකකට දාගමු. තෙල් ටික රත් වෙනකොට අපි චූටියට කපාගත්ත ඉඟුරු සුදු ලුණු ටික මේ විදියට එකතු කරගමු. ඉඟුරු සුදු ලුණු ටික රන්වන් පාට වෙනකම් සුවඳ වෙනකම් අපි මේ විදියට බෙද ගන්න ඕන. ඊට පස්සේ අපි කෑලි මිරිස් මේස් හැන්දි එකමාරක් විතර එකතු කරගන්න ඕන. ඔන්න ඔයා මේ වෙලාවේ ලිපේ ගින්දර උඩරිම අඩු කරගන්න ඕන. නැත්නම් අපේ කෑලි මිරිස් ටික කළු වෙලා පිච්චිලා යන්න පුළුවන්. අඩු ගින්දරේ විනාඩියක් විතර මේ විදියට ටෙම්පරාදු වෙන්න ඇරලා අපි ඊළඟට තක්කලි සෝස් එකතු කරගන්න යන්නේ. මම මෙතන තක්කලි සෝස් මේස හැඳි 6ක් පමණ එකතු කරගන්නවා. මේ වෙලාවේදීත් අපේ ලිපේ ගින්දර උඩරිම අඩු කරලා තමයි තියෙන්න ඕන. දැන් අපි මේ ටික හොඳින් මිශ්‍ර කරගමු. මේ විදියට සෝස් ටික හොඳට කවලම් කරගත්තට පස්සේ අපි මේකට සීනි එකතු කරගන්නවා. සීනි මේස හැන්දක් එකතු කරගෙන මම මේ විදියට හොඳට මිශ්‍ර කරගන්නවා. ඊළඟට මම මේකට සොයා සෝස් තේන්දි දෙකක් එකතු කරගන්නවා. ඒ ටිකත් දාලා අපි මේ විදියට හොඳට මිශ්‍ර කරගමු. දැන් මම මේ එකතු කරන්නේ අපි කලින් සීසන් වෙන්න තිබ්බ චිකන් ටිකේ ඉතුරු වෙලා තිබ්බ ඉස්ම ටික. ඒ ටිකත් දාලා අපි හොඳට මේක කවලම් කරගමු. ඊළඟට මම වතුර අඬු කොප්ප කාලක් විතර එකතු කරගන්නවා. ඊළඟට සාමාන්‍ය ගින්දරේ මේ ටික හොඳට කවලම් කරගෙන මෙන්න මේ ගානට එනකම් විනාඩියක් විතර රත් කරගන්නවා. මේ වෙලාවේදී ඔයාගේ රස අනුව ලුණු කුඩු ටිකක් එකතු කරගන්න. ඔන්න දැන් අපේ ඩෙවල් සෝස් එක අපි හදාගෙන ඉවරයි. ඊළඟට අපි තාච්චියක් ලිපර තියලා තෙල් මේස් හැඳි එකමාරක් විතර එකතු කරගමු. තෙල් ටික රත් වෙනකොට චූටියටම කපාගත්ත ඉඟුරු සුදු ලුණු ටික මේ විදිහට එකතු කරගමු. ඒ ටික හොඳට රන්වන් පාට වෙනකම් හොඳට සුවඳ එනකම් අපි බෙද ගන්න ඕන. ඊළඟට අපි කපාගත්ත මාළු මිරිස් ටික, බීලුණු ටික, අමු මිරිස් ටික දාගෙන ගොඩාක් වෙලා නෙමේ විනාඩියක් විතර චුට්ටක් ටෙම්පරාදු කරගමු. එළවලු වල ලස්සන පාට වෙනස් වෙනකම්ම ටෙම්පරාදු කරන්න යන්න එපා. මේ විදිහට ටිකක් කවලම් වුණාට පස්සේ ඔයාගේ රස අනුව ඔයාට ලුණු කුඩු ටිකක් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම මේ වෙලාවේ ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නත් පුළුවන්. ලුණු ගම්මිරිස් දාලා කවලම් කරගත්තට පස්සේ අපි මේ ඊළඟට එකතු කරගන්නේ අපි කලින් බෙදගත්ත චිකන් ටික. මේ විදිහට අපි චිකන් ටික ඔක්කොම දැන් එකතු කරගන්නවා. ඒ ටිකත් අපි මේ විදිහට එකතු කරගෙන හොඳට කවලම් කරගමු. දැන් මේ අපි ඊළඟට එකතු කරගන්න යන්නේ අපි හදාගත්ත ඩෙවල් සෝස් එක. ඔයත් මේ විදිහටම ඩෙවල් සෝස් එක හදාගන්න බලන්න. මාරම රසට එනවා. ඩෙවල් එක වේලිච්ච ගතියට නැතුව ලස්සනට හදාගන්න පුළුවන් ඔයාටත්. දැන් මම ඩෙවල් සෝස් එක හදාගත්ත පෑන් එකට වතුර චූට්ටක් එකතු කරන් ඒකේ තිබ්බ ඉස්ම ටිකත් මේකට එකතු කරගන්නවා. දැන් අපි මේ ටික හොඳින් මිශ්‍ර කරගමු. අපි හදාගත්ත ඩෙවල් සෝස් එකේ රස හොඳට චිකන් එකට උරා ගන්න ඕන. ඒ නිසා අපි හොඳින් මේ ටික කවලම් කරගමු. ඊළඟට මම ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා. ගම්මිරිස් එකතු කරගත්තට පස්සේ අපි අන්තිමටම මේ විදිහට කපාගත්ත තක්කලි ටික එකතු කරගන්නවා. තක්කලි එකතු කරගෙන විනාඩියක් විතර ලිපේ තියලා මේ විදිහට හොඳට කවලම් කරලා අපි ලිප ඔෆ් කරගමු. ඔන්න දැන් අපේ චිකන් ඩෙවල් එක අපි හදාගෙන ඉවරයි. ඉතින් මේක මාරම රස ඩෙවල් එකක්. ඒ වගේම හරිම ලස්සනට තියෙනවා යට පේනවා ඇති. ඉතින් channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. වීඩියෝ එක හොඳයි නම් ලස්සනයි නම් යාළුවොත් එක්ක share කරන්න. හැමෝටම ස්තුතියි.